අයුබෝවන් කියලා පිළිගන්නවා මගේ අතිනි පෙරේරා YouTube channel එකට. මම අද ඔයාලත් එක්ක share කරගන්නේ අවුරුද්දට මම හදපු කැවිලි මොනවාද සහ අපේ අවුරුද්ද ගෙවුනේ කොහොමද කියලා මේ පාර. අපි මුලින්ම හදන්න ගත්තේ අපි දෙන්නම ආස කරන කෑමක් තමයි මේ කිරි ටොෆි කියන්නේ. ඉතින් ගිය පාරත් මම කිරි ටොෆි හැදුවා. ඇත්තටම මම මේ රෙසිපි එක බලාගත්තේ YouTube එකේ බන්ඩිෆුල් කියන page එකේ. ගොඩක් pages බැලුවට මේ රෙසිපි එක තමයි මට ඇත්තටම හරි ගියේ. මම මේකට මිල්ක් මේඩ් දෙකක් පාවිච්චි කරා. ඊට අමතරව සීනි, එතකොට කජු ටිකක්, එනසල්, ඒ වගේම වැනිලා ටිකකුත් පාවිච්චි කරා. අන්තිම හරියේදී බටර් චුට්ටකුත් මෙන්න මේ වගේ දාගත්තා. මේක මේ වගේ ගොඩාක් වෙලා හැඳි ගන්න ඕනේ. හැඳි ගන්න එකෙන් තමයි අර හොඳට සෙට් වෙලා එන්නේ. හැබැයි මේකේ ගොඩාක් තද පාටකට කැමති කෙනෙක් නම් මොකද මම ආස ගොඩක් තද පාටට. එතකොට ටිකක් වැඩිපුර හැඳි ගන්න වෙනවා. මෙන්න මේ වගේ තත්වෙට එනකම්ම ඔය දැන් පේන්නේ තද පාට අනේ පාටට තමයි මම ආස. ඉතින් මෙන්න මේ පෙන්නන පදමට එනකම් මම තියාගත්තා. ඊට පස්සේ තමයි මම හොඳට බටර් ගාගත්ත තැටියට මේක දාගත්තේ. ඔනෝනුවෙන්ම මේක ඉක්මනට කපා ගන්න කියන්නේ තීරු වෙන් කරලා තියාගන්න ඕන. නැත්නම් මේක හයි වුණාට පස්සේ අපිට කපා ගන්න බැරි වෙන නිසා. ඔන්න ටික වෙලාවකින් පස්සේ අපි කපලා තීරු වෙන් කරලා තියාගත්ත කැලි ටික වෙන් කරගත්තා. මේ විදිහට තමයි ෆයිනල් අවුට්කම් එක තියෙන්නේ. ඉතින් මට හිතුණ එක දෙයක් තමයි තව ටික කජු ආවනම් හොඳයි කියලා. හැබැයි මේක මගේ හස්බන්ඩ්, එතකොට මගේ මෙහි ඉන්න යාළුවෝ ගොඩක් රස බැලුවා. හැමෝමලා රසයි කියලා කිව්වා. මම ලංකාවෙත් කිරි ටොෆි හැදුවට මට හොඳම රසම කිරි ටොෆි එක මේක කියලා මට හිතුණා. ඒකයි මම ඔයාලත් එක්කත් share කරගත්තේ මේ රෙසිපි එක. සමහර නම් මුදරස් බලම් මෙහෙමත් දානවා. හැබැයි මමත් ඒ විදිහට හදලා තියෙනවා. හැබැයි මේ විදිය තමයි ආස. ඊළඟට මගේ මේ පාර කැවිලි ප්ලෑන් එකේ තිබ්බේ කිරි අලුවා. ඔන්න කිරි අලුවා හදන විදිය තමයි ඔය. මේ රෙසිපි එක මම MR කිචන් එකේ තමයි බලාගත්තේ. මේකට බැදගත්ත හාල් පිටි, එතකොට රට කජු, ඒ වගේ දේවල් තමයි ඕන වෙන්නේ. ඒ වගේම කිරි. ඒ විතරක් නෙමෙයි සීනිත් අපිට ඕන වෙනවා. ඒ වගේම එනසල් ටිකක් කොඩු කරලාත් ඕනේ. අර මම මුලින්ම ලිපේ තියාගත්ත කිරේ සීනි දාලා අන්තිමට රටකජු දාලා ඒ මික්ස්චර් එක ටිකක් උණු ගියාම මෙන්න මේ විදිහට අපි අර බැදලා ගත්ත පාන් පිටි එකත් එක්ක මේව කරලා මට ඒ ටික නම් වීඩියෝ එක ගන්න බැරි වුණා. මේ තමයි ෆයිනල් අවුට්කම් එක. ඒක හොඳට හැඳි ගාලා ඊට පස්සේ අර ලොකු ගුලියක් වගේ එන්නේ නැහැ. අර මේක කටේ දිය වෙන කිරි අලුවා එකක් නේ. ඒ හින්දා අර අපිට කපා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ විදිහට දාලා කපා ගන්න පුළුවන් විදිහට එනවා. මේ තියෙන්නේ අපි ඊළඟට මම හදපු කැවිලි අති රසයක. මේකට මං හිතන්නේ කියනවා හැඳි කැවුම් කියලා. මේකට සීනි පැණි කියන දෙකම පාවිච්චි කරනවා වුණත් මම හිතුවා මේ පාර මංගාව තිබ්බ හකුරු වගේක් හින්දා මම ඒ හකුරු ටික පාවිච්චි කරනවා කියලා. මේක නම් මම බොහොම පොඩි ප්‍රමාණයක් තමයි හදාගත්තේ. මේකත් මම MR කිචන් එකේ රෙසිපි එකකට අනුව තමයි හැදුවේ. මම මේකේ මිමි මොකුත් කියන්නේ නැහැ. මොකද සමහර ඒවලට මම ගොඩක් හැදුවා. සමහර කැවිලි මම බොහොම පොඩ්ඩක් හැදුවා. ඒ නිසා ඉතින් ඔයාලට මම මේ page එක කියන්නේ ඔයාලට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. මේකේ මික්ස්චර් එක හදලා පැය 3ක් විතර හොඳට වහලා තියාගන්න ඕන. පැය 3කට විතර පස්සේ තමයි අපි කවුන්ට් එක හදන්නේ. තාම මගේ පදම ඇවිල්ලා නැහැ. ඉතින් ඒ පදම ගන්නකම් හරියට ඒක හදා ගන්න ඕන. මොකද නැත්තම් කැවුමේ වෙනස්කම් වෙන්න පුළුවන්. සෝදුරු මාදුරු කියන දෙකම මේකට එකතු කරගන්න ඕන. මොකද මේවා සීනි තෙල් කියන ඒ දෙකම වැඩිපුර තියෙන කැවිලි ಜಾති නිසා අනිවාර්යෙන් මේ දේවල් එකතු කරගන්න ඕනේ. මොකද අපේ සෞඛ්‍ය ගැනත් හිතන්න එපේ. මෙන්න මේ දැන් මම පෙන්නන්නේ හරිම පදම. ඔය වගේ ඉරක් ඇඳහම වෙන් වෙනවා කියන්නේ පදම හරි. දැන් ඉතින් තියෙන්නේ පැය 3ක් විතර මේක වහලා තියන්න. ඔන්න ඉතින් පැය 3න් පස්සේ මම මගේ කවුන්ට් එක හදන්න තමයි යන්නේ.
ඔන්න මේ විදිහට තමයි මගේ කැවුන්ට් එක තියෙන්නේ. මගේ වැරදිච්ච කැවුන්ට් කොටසකුත් තියෙනවා. හොඳට ආපු කැවුන්ට් කොටසකුත් තියෙනවා. මේ දැන් මම පෙන්නන්නේ මගේ වැරදුණු කැවුන්ට් එක. ඒ ටික ඉතින් මම පැත්තකට කරලා තියාගත්තා. 3-4ක් වැරදුනා. මේ තියෙන්නේ හොඳට හදාගත්තු හොඳට ආපු කැවුන්ට් එක. අවුරුද්දට ලංකාවේ හිටියා වගේ කැවිලි හම්බෙනවා නම් කවුද අකමැති නේද? අපි මේ රස කැවිලි ටික ගත්තේ මෙහි ඉන්න Flavors of Lankan කියන page එක කරන චතුරේ අක්කගෙන්. ඒ සියලුම විස්තර මම මගේ description එකේ mention කරන්නම්. ඔයාලටත් ඒ අක්කගෙන් කැවිලි ಜಾති ටික order කරගන්න පුළුවන්. ඉතින් මෙහි දොදොල් වගේ වහෙම මොකද මම මේ අවුරුදු එකමාරකට විතර පස්සේ දොදොල් කෑවේ. ඉතින් හරිම රසට මේ හැම කැවිලි එකක්ම අඩුපාඩුවක් කියන්නේ කිසිම දෙයක් නැහැ. පුදුම තරම් රසකට ඒක අපිට හදලා දුන්නා. මෙන්න මේ රස පැණිවලලු එක අපි ගත්තේ Divine Delights by Gaya කියන page එක කරන ගයත්‍රි අක්කගෙන්. ඉතින් ඔයාලට මම මේකේ විස්තරත් description එකේ දාන්නම්. ඕන කෙනෙක්ට order කරගන්න පුළුවන්. මේ පැණිවලලොත් ඇත්තටම අපි කෑවේ ලංකාවෙන් ආවට පස්සේ මේ first time. ඉතින් අපිට හරිම වටිනවා අපි ලංකාවෙන් දුර ඈතක හිටියත් මේ වගේ අපේ දේ ගන්න පුළුවන් වෙන එක ගැන. මෙන්න මේ ටියුලිප් මල් එක තමයි මේ පාර මගේ අවුරුදු මේසේ ලස්සන කරන්නේ. මේ අවුරුද්දට කලින් දවසේ මේ කාලේ මේ හරියට ඩේට්ස් තියෙනවනේ. ඉතින් මට ආසාවෙන් හිටියා ඩේට් කේක් එකක් රස බලන්න. ඉතින් ඔය මම මගේ ඩේට් කේක් එක හදන ගමන් තමයි තියෙන්නේ. චාමි මල්කා කියන YouTube එකෙන් තමයි මම මේ රෙසිපි එක ගත්තේ. මොකද ගොඩක් YouTube channel වල ඩේට් කේක් හදන විදිය තිබ්බා. මම ආස මෙන්න මේ විදිහට. මෙහි ගොඩක් වෙලාවට වැනිලා පවුඩර් එකක් තමයි තියෙන්නේ. මම ලංකාවෙන් එද්දී වැනිලා බෝතල් 3-4ක්ම ගෙනාවා. හැබැයි මේ වෙනකොට ඒ ඔක්කොම ඉවර වෙලා. ඒ වගේම තමයි ආමන්ඩ් එසන්ස් දාන්න තිබ්බා මේකට. නමුත් මේ වැනිලා එකක් මම මෙහෙන් ගත්තේ. මේක අරෝමා එකක් හින්දා ඇත්තටම මේක ගොඩක් ගැලපුණා මේකට. මික්ස් එක හදලා මම තැටියටත් දාගත්තා. කජු ටිකක් තියලා මේ වගේ ඩේට් කේක් එක මගේ ලස්සන කරගෙන හිතුණා. ඇත්තටම මට මතක් වුණේ පෙරරන් සංසකේ තියෙන ඩේට් කේක් එක. එකයි මම වගේ කජු තියාගත්තා. ඉතින් ප්‍රීහීට් කරපු oven එකට ඔන්න මම දැන් මගේ කේක් එක දැම්මා. විනාඩි 45කට විතර පස්සේ මෙන්න මේ උඩ ටිකක් පැලිලා තිබුණා. හැබැයි රසය නම් අඩුවක් තිබුණේ නැහැ. ගොඩාක් රසට කේක් එක ඇවිල්ලා තිබුණා. මගේ අවුරුදු මේල් ප්ලෑනින් එකේ අන්තිම එක තමයි මම මේ හදාගත්තේ වටලප්පන්. ඉතින් මේකේ මම මොකද වීඩියෝස් ගත්තේ නැහැ. මොකද ඕන තරම් YouTube channels තියෙනවා. මාත් කිහිපයක්ම බැලුවා මේක හදන්න කලින්. ඉතින් මේක රසටම තිබුණා. හැබැයි මෙහි සීනි එක පොඩ්ඩක් සීනි ගතිය මදි ඇත්තටම. ඒ හින්දා ලංකාවේ දානවට වඩා වැඩි ප්‍රමාණයක් මෙහි සීනි එකෙන් අපි පාවිච්චි කරන්න ඕන වෙන්නේ. ඉතින් මේ අවුරුදු දවස උදේම කෙරබත් එක ලිපේ තියලා හැමදාම වගේ බුදු සාදුටත් වැඳලා අපි චාරිත්‍ර ටික ඉටු කරලා අවුරුද්ද සමරන්න තමයි හදන්නේ. ඔන්න මේ තියෙන්නේ අපේ බුදු සාදුට පූජා කරපු කැවිලි, එතකොට කිරිපිඩු, මල් ඇතුළු අනිත් දේවල්.
ලෝකෙ කොහේ හිටියත් අපි පින් කරගන්න, එතකොට අපේ ආගම සිහි කරගන්න අමතක කරන්න හොඳ නෑ නේද? ඒ වගේම තමයි අනිත් ආගම් වලටත් රෙස්පෙක්ට් කරන්නත් අපි දැනගන්න ඕන. ඔන්න මේ තියෙන්නේ අපේ මේ පාර අවුරුදු මේසේ. මම හදපු කැවිලි ජාති. එතකොට මාෂ්මෙලෝ හැමනම් කඩින් තමයි ගත්තේ. මෙහි ඊස්ටර් වලට හරිම රස මාෂ්මෙලෝ සෙවලා තියෙන දේ එකක් තමයි මම ඔය අරන් තියෙන්නේ. ඒ වගේම අපි ඕඩර් කරලා ගත්ත ඔය මං කලින් සඳහන් කරපු ඒ ගත්ත කැවිලි ටිකත් මේසෙ තියෙනවා. බලන්න කොච්චර ලස්සනද කියලා. මට නම් ඇත්තටම හරිම ලස්සනයි. ඒ වගේම මම චිකන් කරි එකක් හදාගත්තා කිරිබත් එක කන්න. කිරිබත් එක කන්න අපි සීනි සම්බල් එකකුත් සිලොන් ස්ටෝර් එකෙන් ගත්තා. ඉතින් මම සති 3කට විතර කලින් තමයි මේ විදිහට මොනවාද හදන කෑම, මොනවාද අපි එදාට මේසෙ සරසගන්නේ කියලා ප්ලෑන් එක හැදුවේ. ඉතින් මං හිතපුම විදිහට මට ලස්සනට මගේ හිතේ හැටියට මගේ අවුරුදු මේසෙ සරස ගන්න පුළුවන් වුණා. ඉතින් පහනක් නැති හින්දා අපි මේ විදිහට ඉටිපන්දන් ටිකක් දාලා තමයි පහන විදිහට හදාගත්තේ. මං නිතරම කියනවා වගේ මහ ලොකු දේවල් ඕන වෙන්නේ නැහැ ජීවිතේ සතුටින් ඉන්න. ඉතින් ලංකාව වගේ ලොකු මේසෙක ලොකු කෑම නැති වුණාට අපි දෙන්න පුදුම තරම් විදිහට සතුටු වුණා. සහ විශේෂයෙන් ඉතින් මගේ හිතට ගොඩක්ම සතුටුයි. මං හිතපුම ප්ලෑන් එක මට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙච්ච එක ගැන. ඒ වගේම තමයි ප්ලෑනින්ග්ස් කොච්චර වැදගත්ද කියන එකත් ජීවිතේට කියලා දෙන්නේ මෙන්න මේ වගේ දේවල්. මේ පහනත් මේ විදිහ හරි ලස්සනයි කියලා මට හිතුණා. මම අද මේ වීඩියෝ එක කරද්දි මේ මේස දැක්කමත් මට හරිම සතුටුයි සහ දැක්කම ආස හිතුණා. ඉතින් කැවිලි ටිකත් මට මතක් වුණා. අපිට එහෙම ලංකාවේ වෙලාවෙන් සුබ නැගත් වලට ඉතින් කරන්න බැරි වුණා. නමුත් ඉතින් අපිට හොඳයි කියලා හිතාගත්ත වෙලාවල් වලට තමයි කරේ. මේ තියෙන්නේ අපි අර ඕඩර් කරලා ගත්ත පැණි වලලු ටික. හැබැයි ඉතින් මෙතන ඔක්කොම නැහැ. මොකද ඉතින් ආසාවට අපි දෙන්නත් එක කෑවා. මේ අපි ඕඩර් කරලා ගත්ත කැවිලි ටික ඉතින් මේ ඔක්කොම වලින් සරසනාම කොච්චර ලස්සනද නේද? ඉතින් ඔන්න අපි අලුත් අවුරුද්දේ කරන චාරිත්‍ර ටික කරන්න තමයි දැන් පටන් ගත්තේ. මම මුං කැවුම් වලට ගොඩාක් ආස කෙනෙක්. ඉතින් මේ සැරේ චතුරියක් නිසා අපිට මුං කැවුම් වල ආසාවෙන් කන්න පුළුවන් වුණා. ඉතින් මම ලංකාවේදී මට මේ වෙලේ මතක් වෙනවා මම කාපු රසම මුං කැවුම් තිබ්බේ මගේ ළඟම හිටපු ආන්ටි කෙනෙක් හදන. මේ අක්කගේ මුං කැවුම් එකත් ඒ රසටම ඒ ළඟටම තිබ්බා. හරිම රසට. වටලප්පම් හැදපු හින්දා ඒකට ගැලපෙන්නෙම බිරියානි හින්දා මේක නම් මං හදපු බිරියානි එකක් නෙමෙයි. අපි එදා ඕඩර් කළා තමයි මේ බිරියානි එක ගෙනල්ලා කෑවේ. ඉතින් වටලප්පමත් එක්ක හොඳටම මැච් වුණා. ඔන්න ඔය විදිහට තමයි අපේ අවුරුදු දවස ලස්සනට ගත වුණේ. ඉතින් ඔයාලා හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා මේ ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සුබම වෙන්න ඕන කියලා. එහෙනම් වෙනත් දවසක වෙනත් වීඩියෝ එකක් අරගෙන එන පොරොන්දු දෙමින් අදට නවතිනවා. හෙටින් පටන් ගන්න සතිය සුබදායි සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.